ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන් තොටුපළෙන් බෝයින් 737 වර්ගයේ දෙවන්ත මගී ගුවන් යානයක් අහසට නැග්ගා. හැබැයි මේ මුළු ගුවන් යානයේම හිටියේ එකම එක මගියෙක් විතරයි. ඒ වෙන කවුරුත් නෙමෙයි. පුංචි දූපත් රාජ්‍යයක රජයේ ඇමතිවරයෙක්. එයා මේ විදිහට තනියම මුළු ගුවන් යානයක්ම රිසර්ව් කරගෙන ගියේ රටේ වැදගත් සාකච්ඡාවකට නෙවෙයි. නිවාඩුවක් ගත කරලා shopping කරලා එන්න. ඒ විතරක් නෙවෙයි. මේ රටේ සාමාන්‍ය මිනිස්සු කඩේට පාන් ගෙඩියක් ගේන්න ගියෙත් Lamborghini, Porsche, Ferrari වගේ ලෝකේ තියෙන මිල අධිකම සුපිරි කාර් වලින්. මේ රටේ හිටපු පොලිස් ප්‍රධානියා ලැම්බෝගිනි කාර් එකක් විශේෂයෙන්ම ඕඩර් කරලා ගෙන්නුවා. හැබැයි පොලිස් ප්‍රධානියා කොච්චර තරබාරුද කිව්වොත් එයාට ඒ ලැම්බෝගිනි කාර් එකේ වාඩි වෙන්නවත් ඉඩක් තිබුණේ නැහැ. ඒ නිසාම කෝටි ගාණක් වටිනේ සුපිරි කාර් එක මිදුලෙම තියලා නිකම්ම මලකඩ කාලා දිරාපත් වෙලා ගියා. මේ රටේ මිනිස්සුන්ට ආණ්ඩුවෙන් කිසිම බද්දක් ගැහුවේ නැහැ. ඒ වෙනුවට ආණ්ඩුව කළේ ගෙවල්, ලයිට් බිල්, වතුර බිල්, අධ්‍යාපනය, සෞඛ්‍ය මේ හැමදේම සම්පූර්ණයෙන්ම නොමිලේ දීපු එකයි. අසනීපයක් වුණොත් ආණ්ඩුවේ වියදමින් පෞද්ගලික ගුවන් යානයක නග්ගලා ඕස්ට්‍රේලියාවට යවුවා. සල්ලි වැඩිකමට මේ මිනිස්සු රෙදි හොදන්න කම්මැලි වුණාම ඒ කිල්ටි රෙදි ටික ෆ්ලයිට් එක දාලා ඕස්ට්‍රේලියාවට යව ඩ්‍රයි ක්ලීන් කරලා ගේන්න. ඔව් ඔබ විශ්වාස කළත් නැතත් ඇමරිකාව, ස්විට්සර්ලන්තය වගේම සෞදි අරාබිය වගේ ධනවත් කණජිත රටවල් පවා අභිබවා යමින් ලෝකේ ඒක පුද්ගල ආදායම වැඩිම රට. එහෙමත් නැත්නම් ලෝකේ පොහොසත්ම පුරවැසියන් ජීවත් වුණු රට විදිහට එක කාලෙක කිරුළු පැලදුවේ මේ පුංචි දූපතයි. හැබැයි අද මේ 2025 සහ 2026 වර්ෂයන් වෙනකොට මේ රටේ තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට පෙරලිලා ඉවරයි. අර සුපිරි වාහනවල ගිය මිනිස්සුන්ට අද බොන්න පිරිසිදු වතුර උගුරක් නැහැ. වගා කරලා කන්න බිම් මගලක් නැහැ. අද මේ රට ලෝකේ තියෙන බංකොලොත්ම විනාශම වෙලා ගිය ලෙඩ රෝග වලින් පිරුණු අනුන්ගේ කුණු වදින හිගන රටක් බවට පත් වෙලා ඉවරයි. අද අපි කතා කරන්න යන්නේ පැසිෆික් සාගරයේ මැද තියෙන ලෝකයේ තුන්වෙනියට කුඩාම රට වෙන නාවුරු රාජ්‍යයට අත්වෙච්ච අවාසනාවන්ත ඛේද වාචකය ගැනයි. අසීමිත සම්පත් ලැබුණම මෝඩ පාලකයන් සහ දුරදක්නා නුවණක් නැති මිනිස්සු නිසා මුළු රටක්ම ආඝාතයට ඇදගෙන වැටුනේ කොහොමද කියන එකට ලෝකයේ තියෙන හොඳම ඒ වගේම භයානකම උදාහරණය තමයි නාවුරු දූපත. මේ වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකල් බලන්න. විශේෂයෙන්ම මේ වීඩියෝ එකේ අන්තිමට කියවෙන නාවුරු දූපත අද කරමින් ඉන්න අලුත්ම සූදුව ගැන ඇහුවාම ඔයාට තේරෙයි මේ මිනිස්සු තමන්ගේ අතීතයෙන් කිසිම පාඩමක් ඉගෙනගෙන නැහැ කියලා. අංක 1 කුරුළු අසුරු වලින් පොහොසත් වුණු අරුම පුදුම දූපත. අරාබි රටවල් පොහොසත් වුණේ පොළොව යටින් ආපු khනිජ තෙල් නිසා. හැබැයි නාවුරු දූපතට සල්ලි ගෙනාවේ කුරුල්ලෝ. වර්ග කිලෝමීටර් 21ක් විතරක් තරම් කුඩා මේ දූපතට අවුරුදු 10 ගාණක් තිස්සේ පැසිෆික් සාගරය හරහා පියාබලා යන මුහුදු ලිහිණියන් වගේ සංක්‍රමණික කුරුල්ලෝ ඇවිත් වසුරු එහෙමත් නැත්නම් අසූචි දාන්න පුරුදු වෙලා හිටියා. කාලයක් යද්දි මේ කුරුළු වසුරු දූපතේ තියෙන කොරල් පරසා හුණුගල් එක්ක රසායනිකව ප්‍රතික්‍රියා කරලා මුළු දූපතම ලෝකයේ තියෙන ඉහළම ප්‍රමිතියෙන් උත් ෆොස්ෆේට් නිදියක් බවට පත් වුණා. ෆොස්ෆේට් කියන්නේ මුළු ලෝකයේම කෘෂිකාර්මාන්තයට අත්‍යවශ්‍යම කරන රසායනික පොහොර හදන්න ගන්න ප්‍රධාන අමුද්‍රව්‍ය. 1968 අවුරුද්දේ නාවුරු දූපත ඕස්ට්‍රේලියාවේ නිදහස ලබා ගත්තට පස්සේ මේ ෆොස්ෆේට් කන්දේ අයිති ඒ රටේ ජනතාවට හිමි වුණා. ඉතින් මේගොල්ලෝ මේ ෆොස්ෆේට් කපලා පිටරට යවන්න පටන් ගත්තා. ලෝකෙ වටින්ම මේකට අධික ඉල්ලුමක් ආවා. දූපතේ හිටපු ජනගහනය 7000ක් වගේ ඉතාම සුළු පිරිසක් නිසා ෆොස්ෆේට් විකුණලාපු ඩොලර් බිලියන ගාණක සල්ලි කන්ද කෙලින්ම ගියේ මේ ජනතාවගේ සාක්කුවලටයි. අංක 2 මුදල් වලින් මත් වූ රන් වන් යුගය. 1970 සහ 80 දශක වෙද්දී නාවුරු දූපතේ මිනිස්සුන්ගේ ජීවිතය හරියට දිව්‍ය ලෝකයක් වගේ වුණා. ආණ්ඩුවේ මිනිස්සුන්ට කිසිම බද්දක් ගැහුවේ නැහැ. ඒ වෙනුවට හැම පවුලකටම ආණ්ඩුවෙන් නොමිලේ ගෙවල් හැදුවා. මේ කාලේ වෙද්දී නාවුරු දූපතේ මිනිස්සුන්ට රස්සාවල් කරන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. ඒ නිසා පතල් වැඩ කරන්න, ගෙවල් අතු ගන්න, කෑමු යන්න වගේ හැම දෙයකටම පිට රටින් කම්කරුවන්ව ගෙන්න ගත්තා. නාවුරු ජාතිකයන් කලේ දවස පුරාම කාලා බීලා විනෝද වෙන එක විතරයි. එක පාටම සීමාවක් නැතුව ගලාගෙන ආපු මේ සල්ලි කන්දත් එක්ක නාවුරු දූපතේ මිනිස්සුන්ගේ ඔළුව සම්පූර්ණයෙන්ම නරක් වුණා කිව්වොත් නිවැරදි. මුළු දූපත වටේටම තිබුණේ කිලෝමීටර් 19ක එකම එක පාරක් විතරයි. දූපතේ වේග සීමාව පැයට කිලෝමීටර් 40යි. හැබැයි මිනිස්සු පිට රටින් නැව් පිටින් ගෙනාවේ වේගවත්ම ස්පෝර්ට්ස් කාර්. එක පවුලකට වාහන 5-6ක් තිබුණා. සමහර අය තමන්ගේ ඩොලර් නෝට්ටු පාවිච්චි කළේ සිගරට් පත්තු කරන්න. තමන් පදින වාහනේ ටයර් එක හුලං ගියොත් ඒ ටයර් එක මාරු කරනවා වෙනුවට ඒ වාහනේ එතනම දාලා කෙලින්ම අලුත් වාහනයක් ඕඩර් කරලා ගෙන්න ගන්න තරමටම එයාලා කටයුතු කළා. ඒ කාලේ මේ මිනිසුන්ට සල්ලි කියන්නේ කිසිම වටිනාකමක් නැති නිකන් කොළ කෑලි වගේක් විතරක්ම වුණා. අංක 3 ලෝක ඉතිහාසයේ අසාර්ථකම ආයෝජන සහ නාස්තිය.
දූපතේ මිනිස්සු සල්ලි නාස්ති කරද්දී නාවුරු ආණ්ඩුව ඊට වඩා මෝඩ වැඩ කළා. මේ පොස්පේඩ් කියන්නේ කවදා හරි ඉවර වෙන සම්පතක් කියලා දැනගෙන හිටපු නිසා නාවුරු ආණ්ඩුව නාවුරු ට්‍රස්ට් ෆන්ඩ් කියලා විශේෂ අරමුදලක් පිහිටුවලා මේ සල්ලි ලෝකෙ පුරා විවිධ ව්‍යාපෘතිවල ආයෝජනය කරන්න පටන් ගත්තා. හැබැයි මේ ආයෝජන කළේ කිසිම මූල්‍ය දෙනුමක් නැති දේශපාලඥයෝ. එයාලා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ නාවුරු හවුස් කියලා ඒ කාලේ තිබුණු උසම ගොඩනැගිල්ල හැදුවා. ඒ වගේම ලෝකෙ වටේම තියෙන සුඛෝපභෝගී හෝටල් ගණනාවක්ම එයාලා කෝටි ගණන් සල්ලි දීලා අරගත්තා. මේ ඔක්කොටම වඩා විහිළුව තමයි එයාලා ලන්ඩන් වල ලියනාඩෝ ද මියුසිකල් කියලා ලියනාඩෝ ඩාවින්චිගේ ජීවිතය ගැන වේදිකා නාට්‍යයකට ඩොලර් මිලියන ගාණක් ආයෝජනය කළා. ඒක සම්පූර්ණයෙන්ම ෆ්ලොප් වෙලා සති 4 නාට්‍ය නතර කළා. සල්ලි ඔක්කොම වගේ වතුර ගියා. ඒ විතරක් නෙවෙයි. පුංචි දූපතක් වෙලත් මෙයාලා ගුවන් සමාගමක් පටන් ගත්ත එයා නාවුරු කියලා. බෝයින් ගුවන් යාන 7ක් ගත්තා. මේකේ අරමුණුනේ ලාභ ලබන එක නෙවෙයි. ගුවන් යානේ එකම මගියෙක්වත් නැති වුණත් රජයේ දේශපාලඥයෙක්ට ඕස්ට්‍රේලියාවෙන් කෑම එකක් කන්න හිතුනොත් ඒ කෑම එක ගෙන්න ගන්න විතරක් සම්පූර්ණයෙන්ම හිස් ගුවන් යානයක් ඕස්ට්‍රේලියාවට යවන්න ඔවුන් කටයුතු කළා. මේ වගේ කිසිම පාලනයක් නැති නාස්තිය නිසා බිලියන ගණන් සල්ලි අපරාධ විනාශ වෙලා ගියා. අංක 4 තමන්ගේම මව්බිම විනාශ කර ගැනීම. සල්ලි පස්සේ දුවපු නාවුරු ආණ්ඩුව තමන්ගේ රටේ භූමියට මොකද වෙන්නේ කියලා තප්පරයකටවත් කල්පනා කළේ නැහැ. පොස්පේඩ් තියෙන්නේ පොළව යට. ඒ නිසා මෙයාලා මුළු දූපතේම තිබුණු ගස් කොළන්, කදු පල්ලම් ඔක්කොම ඩෝසර් කරලා හාරන්න පටන් ගත්තා. දශක 3ක් යද්දී අද වෙනකොට නාවුරු දූපතෙන් 80%ක්ම සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ඉවරයි. ඒ ප්‍රදේශය දැන් පේන්නේ හරියට වෙන ග්‍රහ ලෝකයක් වගේ. තැනින් තැන උල්වෙච්ච හුණුගල් පර්වත විතරයි තියෙන්නේ. එක ගහක්වත් ඇවෙන්නේ නැහැ. කෘෂිකාර්මාන්තයක් කරන්න බෑ. සතෙක්ටවත් ඉන්න බෑ. මිනිස්සුන්ට ජීවත් වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ දූපත වටේ තියෙන පටු එරළ තීරය විතරයි. මේ පාරිසරික විනාශය නිසා දූපතේ දේශගුණය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අසාමාන්‍ය රස්නයක් ඇති වුණා. තමන්ගේ අනාගත පරම්පරාවට අයිති වෙන්න තිබුණු භූමිය, ලස්සන සොබාදහම, තාවකාලික සල්ලිකොල ටිකක් වෙනුවෙන් මේ මිනිස්සු සම්පූර්ණයෙන්ම බිලි දුන්නා. අන්තිමට බොන වතුර එකේ ඉඳලා හැමදේම පිටරටින් ගෙන්න ගන්න සිද්ධ වුණා. ස්වභාව ධර්මයට විරුද්ධව ගියපු ගමනේ පළවෙනි දඩුවම නාවුරු වලට ලැබෙන්න පටන් ගත්තේ අන්නේ විදිහටයි. අංක 5 ලෝකයේ තරබාරුම සහ රෝගීම ජාතිය. සල්ලි ලැබුණාම නාවුරු මිනිස්සු තමන්ගේ සාම්ප්‍රදායික ජීවන රටාව සම්පූර්ණයෙන්ම අත්හැරියා. අතීතයේ මේ මිනිස්සු නැවුම් මුහුදුමාලු, පොල්, අල වර්ග කාලා හරිම නිරෝගීව හිටියා. හැබැයි සල්ලියවට පස්සේ යාලා කැලේට වෙලා කෑවේ පිටරටින් ගෙනාපු ටින් කෑම, ප්‍රොසෙස් කරපු මස්, ස්පෑම් වගේ කෘත්‍රිම කෑම සහ සීනි පිරුණු බීමයි. කිසිම ශාරීරික වෙහසක් නැති කෘත්‍රිම කෑම වලින් පිරුණු මේ ජීවිතය නිසා අද වෙද්දි නාවුරු වලට අලුත්ම ලෝක වාර්තාවක් ලැබිලා තියෙනවා. 2024 සහ 2025 වර්ෂවල අලුත්ම ලෝක සෞඛ්‍ය දත්ත වලට අනුව ලෝකයේ තරබාරුම ජාතිය. එහෙමත් නැත්නම් ඔබේසිටි රේට් එක වැඩිම ජාතිය ඉන්නේ නාවුරු වල. රටේ වැඩිහිටි ජනගහනයෙන් 70%කට වඩා දැඩි තරබාරුකමෙන් පෙළෙනවා. ඒ වගේම ලෝකයේ දෙවන වර්ගයේ දියවැඩියාව. එහෙමත් නැත්නම් ටයිප් 2 ඩයබටිස් වැඩිම ප්‍රතිශතයක් තියෙන්නේ මේ රටේ. අවුරුදු 50ක් වෙද්දි ගොඩක් මිනිස්සු ලෙඩ වෙලා මැරෙනවා. නැත්තම් දියවැඩියාව උස්සන්න වෙලා කකුල් කපලා දාන්න සිද්ධ වෙලා තියෙනවා. ඉස්සර නොමිලේ සෞඛ්‍ය පහසුකම් දීපු රජයට අද තමන්ගේ මිනිස්සුන්ගේ දියවැඩියාවට බෙහෙත් ගන්නවත් සල්ලි නැහැ. තමන්ගේම සල්ලි වලින් එයාලා ලෙඩ මිලදී ගත්තා කිව්වොත් ඒක තමයි හරිම කතාව. අංක 6 සල්ලි හිදී යාම සහ පාතාලයට දොර ඇරීම. 2000 දශකයේ ආරම්භ වෙනකොට නාවුරු වලට ඇත්තම ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වුණා. දූපතේ තිබුණු පොස්පේඩ් නිදි සම්පූර්ණයෙන්ම හාරලා ඉවර වුණා. ආණ්ඩුව කරපු ආයෝජන ඔක්කොම පාඩු ලැබුවා. ට්‍රස්ට් ෆන්ඩ් එකේ සල්ලි දේශපාලකයන්ගේ දූෂණ නිසා බින්දුවටම බැස්සා. ලෝකේ පොහොසත්ම රට එකරයින් බංකොලොත් වුණා. ලයිට් බිල් ගෙවා ගන්න බැරුව මුළු දූපතම කළුවරේ තිබුණු දවස් පවා තිබුණා. කිසිම ආදායමක් නැති තැන නාවුරු ආණ්ඩුව අන්තර්ජාතික මට්ටමේ කූට වැඩවලට අත ගැහුවා. මුලින්ම එයාලා රට ඔෆ්ෂෝර් ටැක්ස් හේවන් එකක්, ඒ කියන්නේ කළු සල්ලි සුදු කරන තැනක් බවට පත් කළා. 1990 ගණන් වල අගභාගයේදී රුසියානු මාෆියාව සහ අපරාධ කල්ලි ඩොලර් බිලියන 70කට වඩා කළු සල්ලි නාවුරු වල බැංකු හරහා සුදු කළා කියලා වාර්තා වෙනවා. දූපතේ තිබුණු එක පොඩි ලීමාඩුවක විතර අන්තර්ජාතික බැංකු 400ක් ලියාපදිංචි කරලා තිබුණා. ඊට පස්සේ සල්ලි වලට වෙන රටවල ත්‍රස්තවාදීන්ට නාවුරු පාස්පෝර්ට් විකුණුවා. මේ තත්ත්වය නිසාම අන්තිමට ඇමරිකාව ඇතුළු ලෝකයේ ප්‍රධාන බලවතුන් මැදිහත් වෙලා නාවුරු දූපත සම්පූර්ණයෙන්ම බ්ලැක් ලිස්ට් කරලා දැඩි ආර්ථික සම්බාධක පනවන්න පියවර ගත්තා. අංක 7 ගෞරවය පාවා දෙමින් ඕස්ට්‍රේලියාවේ කුණු කූඩය වීම. කන්න බොන්නවත් විදියක් නැතුව අන්ත අසරණ වෙලා හිටපු නාවුරු ආණ්ඩුවට අන්තිමට සිද්ධ වුණේ තමන්ගේ නිදහස සහ අභිමානය විකුණා කන්නයි. 2001 අවුරුද්දේදී ඕස්ට්‍රේලියාවට හොරෙන් බෝට්ටු වලින් එන සරණාගතයින්ව ඕස්ට්‍රේලියාවට ගන්නේ නැතුව එයාලව රදවා තබා ගන්න සිරකදුරක් හදන්න නාවුරු ආණ්ඩුව ඉඩ දුන්නා. මේ වෙනුවට ඕස්ට්‍රේලියාවෙන් නාවුරු වලට මිලියන ගණනින් සල්ලි ගෙව්වා. මේ ක්‍රමය හැදින්වුවේ පැසිෆික් විසඳුම කියලයි. ඒක කාලෙක ලෝකයේ පොහොසත්ම පාරාදීසයක් වෙලා තිබුණු මේ දූපත අන්තිමට ඕස්ට්‍රේලියාවට එපා වුණු මිනිස්සුන්ව ගාල් කරන එලිමාන්
හිරගෙදරක් බවට පත් වුණා. මේ කදවුරු ඇතුලේ සිද්ධුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම, කාන්තාවන්ට සහ ළමයින්ට සිදුවුණු හිංසනයන් නිසා මුළු ලෝකයේම අවධානය මේකට යොමු වුණා. අදට නාවුරු ආර්ථිකයේ අන්තම් හුස්ම ගන්නේ මේ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවෙන් දෙන සල්ලි වලින් විතරයි. අංකාට භූදේශපාලනික ඉත්තෙක්වීම. සල්ලි නැති නිසාම නාවුරුවද ලෝක බලවතුන්ගේ සෙල්ලම් බඩුවක් වෙලා තියෙනවා. ලෝක දේශපාලනයේ අලුත්ම තත්ත්වය බැලුවොත් අවුරුදු ගාණක් තායිවානයේ එක්ක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තියාගෙන හිටපු නාවුරු ඒ වෙනුවෙන් තායිවානයෙන් ලොකු මූල්‍ය ආධාර ගත්තා. හැබැයි 2024 ජනවාරි මාසයේදී ලෝකෙම පුදුම කරමින් නාවුරු රජය එකපාරටම තායිවානය අතහැරලා චීනය එක්ක එකතු වුණා. මේකට හේතු වුණේ චීනය නාවුරු වලට ආර්ථික ආධාර සහ යටිතල පහසුකම් දියුණු කරන්න ඩොලර් මිලියන ගණනක ආධාර දෙන්න පොරොන්දු වීමයි. තමන්ගේ රටේ ආර්ථිකය ගොඩගන්න බැරි නිසාම වැඩිපුර සල්ලි දෙන ඕනෑම කදවුරකට පනින්න නාවුරු වලට අද සිද්ධ වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාව සරණාගත කදුරු වලට දෙන මුදල් කපා හරිනකොට නාවුරු රජයට වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඒ තරමටම අද මේ රට සල්ලි වෙනුවෙන් තමන්ගේ ප්‍රතිපත්ති පවා ඕනෑම වෙලාවක වෙනස් කරන තත්ත්වයකට පත් වෙලා. මේක හරියට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් රටේ ස්වාධීනත්වයේ වෙන්දේසි කිරීමක් වගේ දෙයක්. අංක 9 සාගර පතුල හැරීමේ අලුත්ම සූදුව. දැන් අපි කතා කරමු මේ මොහොතේ ඒ කියන්නේ අද වෙද්දි නාවුරු වල තත්ත්වය කොහොමද කියලා. නාවුරු තමන්ගේ අතීත වැරදි වලින් පාඩමක් ඉගෙනගෙන තියනවාද? කනගාටුවට කරුණ තමයි නැහැ කියන එක. ගොඩබිම තිබුණු හැමදේම හාරලා විනාශ කරගත්ත මේ අය දැන් තමන්ගේ ඇස් යොමු කරලා තියෙන ගැඹුරු සාගර පතුලටයි. විදුලි වාහන බැටරි හදන්න ඕන කරන වටිනා දුර්ලභ ලෝහ විශාල ප්‍රමාණයක් පැසිෆික් සාගර පතුලේ තියෙනවා. නාවුරු ආණ්ඩුව නෝරි කියන සමාගමක් සහ කැනේඩියානු සමාගමක් එක්ක එකතු වෙලා ජාත්‍යන්තර මුහුද පතුල හාරන්න මේ වෙද්දි දෙවන්ත මෙහෙයුමක් දියත් කරලා තියෙනවා. 2025 සහ 2026 වෙනකොට මේ කැනීම් කටයුතු වාණිජ මට්ටමින් පටන් ගන්න අය ඔවුන්ගේ සූදානම. විද්‍යාඥයන් පරිසරවේදීන් අඩා වැටමින් කෑ ගහලා කියනවා මේ විදිහට මුහුද පතුල හැරුවොත් ලෝකයේ සාගර පද්ධතියට විශේෂයෙන්ම මුහුදු ජීවීන්ට කවදාවත් හදාගන්න බැරි දෙවන්ත විනාශයක් වෙයි කියලා. හැබැයි ණය වෙලා බංකොලොත් වෙලා අන්තසරණ වෙලා ඉන්න නාවුරු ආණ්ඩුවට මේ කිසිම දෙයකින් වැඩක් නැහැ. ගොඩබිම විනාශ කරපු ඔවුන් සල්ලි වෙනුවෙන් දැන් මුළු ලෝකෙම සාගරය වුණත් විනාශ කරන්න ලෑස්ති වෙලා ඉවරයි. මේක තමයි යාල රට ගොඩ ගන්න ගහන අලුත්ම සහ භයානකම සූදුව. දශක කිහිපයකට කලින් ලෝකෙ හිටපු ධනවත්ම මිනිස්සු අද තමන්ගේ දරුවන්ට දෙන පිරිසිදු අතුරු ගුරක් වගා කරන්න පස් ටිකක් නැතුව විදවනවා. නාවුරු වල කතාව ඇත්තටම මුළු ලෝකෙටම විශේෂයෙන්ම අපේ වගේ රටවලට දෙන ලොකු අනතුරු වැගවීමක්. ස්වභාව ධර්මයෙන් අසීමිත සම්පත් ලැබුණත් කිසිම කළමනාකරණයක් අනාගත දැක්මක් නැති නායකයෝ හිටියොත් අන්තිමට වෙන්නේ මුළු ජාතියක්ම හිගමනට වැටෙන එකයි. දශක 3ක් ඇතුළත ලෝකේ පොහොසත්ම රටේ ඉඳන් හිගනම රටක් බවට පත් වෙන්න උන්ට ගත උනේ ඊටාම කෙටි කාලයක්. අද නාවුරු වල ඉන්න තරුණ පරම්පරාවට රස්සාවක් නැහැ. වගා කරන්න ඉඩමක් නැහැ. නිරෝගී ජීවිතයක් නැහැ. එයාට ඉතුරු වෙලා තියෙන්නේ තමන්ගේ මුතුන් මිත්තෝ කරපු මෝඩකම් වලට ශාප කර කර ජීවත් වෙන එක විතරයි. ලෝකේ පොහොසත්ම රටක් වෙලා ඉඳලා එකපාරටම හිගන රටක් බවට පත් වුණු නාවුරු දූපතේ මේ ඛේදවාචක ගැන කතා කරද්දි ඔයාට මොකද හිතුනේ? නාවුරු දූපතරුණු මේ විනාශයට සැබෑම වගකිව යුත්තා කවුරුන් කියලාද ඔයා හිතන්නේ? ආණ්ඩුවද? එහෙමත් නැත්නම් කෑදරකම පස්සේ ගිහපු මිනිස්සුද? අපේ රටටත් මේ දේවල් වලින් ගන්න තියෙන ආදර්ශ මොනවාද? ඔයාලගේ අදහස පල්ලෙහායින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ ලෝකයේ තියෙන අපි නොදන්න පුදුම හිතෙන දේවල් හැංගුණු කතා ගැන දිගටම දැනගන්න අමතක නොකර අපේ channel එක දැම්ම subscribe කරන්න. එහෙනම් තවත් මේ වගේ ත්‍රාසජනක කුතුහලයේ පිරුණු වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හමු වෙමු. සුබ දවසක්.